රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ අනුරාධපුර මහා විහාරයට අයත් ප්‍රධානම දාගැබක් වගේම අටම ස්ථානයන්ට අයත් ප්‍රධානම දාගැබක් විදිහට හැඳින්වෙන්නේ ශාරීරික දාගැබක්. ශ්‍රී ලංකාවේ ජීවත් වන බෞද්ධ ජනතාව ඉතාමත් භක්තියෙන් වන්දනා කරන මේ දාගැබ ස්වර්ණමාලී මහා චෛත්‍ය වගේම තවත් විවිධ නම් වලින් හැඳින්වෙනවා. බොහොම අනුහස් ඇති ස්ථානයක් විදිහට සැලකෙන මෙම චෛත්‍ය රාජාණන් වහන්සේගේ ඉදිකිරීම සිදු කළේ දුටුගැමුණු රජතුමාගේ අනුශාසනා මත කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. ඒ වගේම තමයි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ දැනට ලෝකයේ බුදුන් වහන්සේගේ ධාතුන් වැඩිම ප්‍රමාණයක් එකම ස්ථානයක නිදන් කරලා තියෙන එකම තැන. අපි කවුරුත් දන්නවනේ මහා සෑය එහෙමත් නැත්නම් රුවන්වැලි සෑය නිර්මාණය කෙරෙන්නේ දුටුගැමුණු මහා රජතුමාගේ මූලිකත්වයෙන්. දුටුගැමුණු රජතුමා මුළු ලක්දිවයිනම එක්සේසත් කරමින් රජකමට පත්වීමේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය පිණිසම වන්නේය. ඒ කිව්වත් වගේ බුදු සසුනට විශාල සේවයක් කරපු රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. හැබැයි මහා සෑය ඇතුළුව අනුරාධපුර රාජධානියේ ඉදිවුණු බෞද්ධ ඉදිකිරීම හුඟකට මූලික හේතුව වන්නේ රජතුමාගේ මේ කැමැත්ත විතරක්ම නෙමෙයි. බුදු සසුන ලක්දිවට අරගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට වදාරන ලද අනාවැකියක් දුටුගැමුණු රජතුමාට මාලිගාවේ රන් කරඬුවක තැන්පත් කර තිබූ රන්පතකින් කියවන්න ලැබෙනවා. ඒ අනාවැකියෙන් කියවෙන්නේ දේවානම්පියතිස්ස රජුගේ මුණුබුරකු මුළු ලංකාවම එක්සේසත් කරමින් රජකමට පත් වෙලා තෙරුවන් කෙරෙහි ඉමහා ශ්‍රද්ධාවෙන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දිව්‍ය සැප සම්පත් පිරුණු නව මහල් ප්‍රාසාදයක් සහ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර විශාල දාගැබක් ඉදි කරන බවයි. මේ අනාවැකිය දැකලා ප්‍රීතියෙන් ඉපිල ගිය දුටුගැමුණු රජු ඒ කිව්වා විදිහටම දිව්‍ය සැප සම්පත් සහිත නිම කෙරුණු ලෝවා මහා ප්‍රාසාදය භික්ෂූන් වෙනුවෙන් ඉදි කරලා බුද්ධ පූජා පැවැත්වුවාට පස්සේ පූජා නගරයේ සක්මන් කරමින් ඉන්නකොට පෙර කිව් අනාවැකි පරිදිම මෙම ස්ථානයේ මහා සෑයක් ඉදි කරන බවට අනාවැකියක් සහිත ශිලා ස්තම්භයක් රජුගේ ඇස ගැටෙනවා. මේ සියලු අනාවැකි සත්‍ය කරමින් රුවන්වැලි මහා සෑය ඉදි වෙනවා. මහා සෑය ඉදි කරන බවට තීරණය කරන දුටුගැමුණු රජතුමා තනිව කල්පනා කරනවා මේ උතුම් කර්තව්‍ය ජනතාවට බදු බර පටවන්නේ නැතිව සිදු කරන්නේ කොහොමද කියලා. ඒ සිතුවිල්ල දැකලා ප්‍රීතියට පත් දෙව්ලොව දෙව්වරුන් මෙම කාර්යයට උපකාර කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සදෙව්ලොවට අධිපති මහා සක්‍ර දේවේන්ද්‍රයාගේ අණ පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ගාම්භීර කියන නදිය අසල සෑයට අවශ්‍ය ගඩොල් මැවීම සිදු කරනවා. ඒ වගේම අචිරවතී කියන ගමේ අඟලේ සිට වියතක් දක්වා ප්‍රමාණවලින් විශාල රත්තරන් බිජු පහළ වෙනවා. ඒ සියල්ලත් රජු විසින් සෑය වෙනුවෙන් වෙන් කරනවා. මහා සෑයට අවශ්‍ය තඹ සහ යකඩ පහළ වෙන්නේ තඹවිට කියන ගම්මානයේ. සමන්වැව කියන ගමේ වැව් ඉවුරක විශාල වශයෙන් මැණික් පහළ වෙනවා. අම්බට්ට කෝල කියන ජනපදයේ ගල්ලෙනක රිදී පහළ වෙනවා. උරුවෙල කියන පටුන ආශ්‍රිතව විශාල මුතු සහ පබලු සොයා ගන්න ලැබෙනවා. පෙළවැව් කියන ගමේ දිය කඳුරක තිබිලා දිය බෙරළිය මල් පැහැ විශාල මැණික් ගල් 4ක් සොයා ගන්නවා. මේ මහා සෑය වෙනුවෙන් ඉමහත් වූ කරුණාවෙන් දෙවියන් විසින් මවන ලද දේ බවට විශ්වාස කරන රජතුමා ඒ සියල්ල සෑය වෙනුවෙන්ම වෙන් කරනවා. ඒ වගේම ඒ පිළිබඳව තොරතුරු ගෙන ගම්මුන්ට ඉතාම හොඳින් සලකනවා. මහා සෑය ස්වර්ණමාලී චෛත්‍ය නමින් නම් කිරීමත් අපූරු සිදුවීමක්. කලින් කියපු ශිලා ස්තම්භය පිහිටා ඇති ස්ථානයේ සෑය ඉදි කරන්න අවශ්‍ය පිරිසිදු කිරීම සිදු කරන අවස්ථාවේ ඒ බිමෙහි පිහිටි දෙව්දුවක් තමාගේ දිව්‍ය විමානයේ පිහිටි ගස ඉවත් නොකරන්න කියලා මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. මහරහතන් වහන්සේලා මේ උතුම් සෑයේ ආනුභාවය ගැන ඇයට කරුණු පැහැදිලි කරලා වෙනත් විමානයකට සුදුසු ගසක් ඇයට පෙන්වා දෙනවා. ඒ තුරුතුරු අසා සතුට වුණු දේවතාවිය විමානයෙන් ඉවත් වෙන්න එකඟ වෙනවා. සමගම මේ ඉදි කරන සෑය තමන්ගේ නමින් නම් කරන ලෙසද ඉල්ලීමකුත් කරනවා. ඒ බව රහතන් වහන්සේලා විසින් රජුට සැලකිරීමෙන් පස්සේ තමයි මේ සෑය රුවන්වැලි මහා සෑය ස්වර්ණමාලී මහා සෑය කියලා හඳුන්වන්නේ. මහා සෑය ඉදි කිරීම කටයුතු ආරම්භ වෙන්නේ වෙසක් පුර 15ක පොහෝ දිනේ. භූමිය රියන් 6ක් ගැඹුරට හාරා ඒ මත ගල් අතුරුවා ඇතුල් ලවා පාගා ඒ මත වෙඬරු මැටි නම් වූ ඉතාම සියුම් මැටි කරගල් කුරවින්ද පාෂාණය සවිමත් යකඩ දැල්
බොරලු රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙනෙන ලද පලිඟු මැණික් ලෝහ තහඩු රිදී තහඩු අතුරවා ඊටමත් සවිමත් පාදමක් සකස් කරනවා. මේ සියල්ලෙම පස්සේ අවසාන රිදී තහඩුව මත සෑයේ මුල්ගල තැබීම සිදු කරනවා. මේ උත්සවයට රහතුන් වහන්සේලා වගේම මහ ජනතාවට ආරාධනා කරනවා. මහා විහාර භූමියට ඇතුල් වෙන මග දෙපස අලංකාර කරලා නගරයට ඇතුල් වෙන දොරටු හතරේම කර්ණවෑමියෝ සුදු ඇඳුම් සහ ප්‍රණීත ආහාර පාන තබනවා. ඒ උත්සවයට පැමිණෙන ජනතාව හිසකෙස් රැවුල් කපානා පිරිසිදු වී ඇඳ පැළඳගෙන කුසපුරවාගෙන ඇතුල් වෙනවා. ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වෙන කිසිදු කෙනෙකුගෙන් සේවය නොමිලේ ලබා ගත යුතු නැතයි කියන රජතුමාගේ අනට අනුව 16 ලක්ෂයක් බැගින් රන් කහවණු වස්ත්‍රාභරණයන් ප්‍රණීත වූ ආහාර පාන සුවඳ විලවුන් වර්ගයන් යන සියල්ල සතර දොරටු අභියස තබා චෛත්‍ය නිර්මාණය කිරීමේ කටයුතු වල නියැලෙන සියලුම දෙනාට ගන්නට ඉඩ සලස්වා තිබෙනවා. රුවන්වැලි මහා සෑය ධාතු ගර්භය නිර්මාණය කෙරෙන්නේ ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුව ජලය පිර වූ පාත්‍රයක මතු පිටට තව ජලය ස්වල්පයක් ගැසූ කල උඩට මතු වී එන දිය බුබුලක ආකාරයෙන් තමයි සෑයි හැඩය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ධාතු ගර්භය ඇතුලේ රණින් කළ බෝධි වෘක්ෂයක් තැන්පත් කරලා තියෙනවා. බෝධීන් වහන්සේලාගේ නැගෙනහිර දිශාවෙන් රණින් කර වූ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙනවා. ඒ පිළිමයට අවටේ විවිධ දෙවිවරුන්ගේ රූප නිර්මාණය කරලා ගර්භය මුදුනේ ආකාශයක ස්වරූපයෙන් දිස්වන හිරු සඳු සහ තාරකා චිත්‍රයට නගලා තිබෙනවා. ඒ වගේම බුද්ධ ඉතිහාසය විවිධ අවස්ථා නිරූපණය කරන චිත්‍ර ගර්භය පුරාවට සිතුවම් කරලා තියෙනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ පවතින තාක්කල් නොනිමී දැල්වෙන සුවඳ තෙල් පිරි පහන් මේ ගර්භය ඇතුලේ තිබෙන බවත් පැවසෙනවා. ගර්භයට ආලෝකය ලබා දෙන දහස් ගණනින් මැණික් වර්ගත් ගර්භය ඇතුලේ ගොඩගසා තිබෙන බව කියවෙනවා. මේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම ධාතු වැඩමවීමේ ක්‍රියාව පැවරෙන්නේ ෂඩ් අභිඥාලාභී සෝනුත්තර නම් මහරහතන් වහන්සේට. ඒ උන්වහන්සේ පෙර භවයකදී බුදුන් වහන්සේ ඉදිරිපිටදී කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදිහට සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදු සිරුරේ ඉතිරිවන ද්‍රෝණ 8ක් වූ ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් ලංකා දීපයේ ඉදිකරන මහා සෑයේ තැන්පත් කිරීමටම වෙන් කිරිලා රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබනවා. ඉන් පස්සේ ඒ ධාතුන් වහන්සේලා නාගලොවට ලැබිලා නාග රජුන් විසින් වන්දනා පුද සත්කාර කිරීමෙන් පසුවයි ලංකාවට ලැබෙන්නේ. ධාතුන් වහන්සේලා තැන්පත් කරන මහා උත්සවයට පැමිණි දෙවිවරුන් සහ බ්‍රහ්මයන් දරා සිටින දිව්‍යමය ජත්‍රයන් දැක අධික ප්‍රීතියට පත්වන දුටු ගැමුණු රජු ධාතුන් සහිත රන් කරඬුව ගර්භය මැද්දේ තැන්පත් කර ලංකා රාජ්‍ය බුදුසසුන වෙනුවෙන් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කරනවා.